අපි විජය භාග 11 ශ්‍රේණිය 7 වෙනි පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසයේ කතා කරා. අපි යන්නේ දැන් 7.1 අභ්‍යාසය ගැන කතා කරන්න. ඒකේ පළවෙනි ගාන 6 බෙදීම x වැඩි කිරීම 2 බෙදීම 3x. මේක සාමාන්‍ය භාගයක් ගුණිතයක් වගේ තමයි. ඉතින් අපි බලනවා කැපෙන පද තියනවාද කියලා. ඉතින් මේ 3ට 1යි 6ට 3 ඒවා 2යි. ඊට පස්සේ බලන්න තව කැපෙන ඒවා තියනවාද කියලා. තව කැපෙන ඒවා තියනවාද? නෑනේ. ඉතින් මේකයි වැඩි කරමු. දෙවරක් 2 4යි. බෙදීම x කින් වැඩි කරාම x වර්ගය කියලා අපිට උත්තරය ගන්න පුළුවන්. හරි. දෙවෙනි ගාන අපි හදමු. x බෙදීම 5 වැඩි කිරීම 3 බෙදීම xy. දැන් මේකෙත් බලනවා හරහාට කැපෙන පද තියනවාද කියලා. ඉතින් අපි බලන්න මෙන්න මෙහෙම. මේ පැත්තට මේ හරහාට කැපෙන පද තියනවාද මේ හරහාට කැපෙන පද තියනවාද කියලා බලන්න. දැන් 5යි 3යි කවදාකවත් කපන්න බෑනේ. හැබැයි මෙතන x එකට මෙතන x එකක් කපලා දාන්න. එතකොට අපි මේක වැඩි කරනවා. මෙතන තියෙන එතකොට 1 1 3ෙන් වැඩි කරාම 3යි. ඊට පස්සේ බෙදීම මෙතන තියෙන 5යි y කියන එක. c වෙනි ගාන. එහෙම නැත්නම් 3 වෙනි ගාන අපි හදනවා. මේකෙත් බලනවා අපි කැපෙන පද තියනවාද කියලා. ඉතින් 2යි a 9යි කපන්න බෑ. ඉතින් 5ට අපි දන්නවා 1යි 5 ඒවා 15ට 5 ඒවා 3යි කියලා අපි දන්නවා. ඊට පස්සේ 3 වරක් 9 27යි. ඊට පස්සේ මෙතන එක තියෙන්නේ 2යි a කියලා එහෙම දානවා. මීට වැඩිය මේක සුළු කරන්න විදිහක් නැහැ. d වෙනි ගාන. 4යි m බෙදීම 5යි n ගුණ කිරීම 3 බෙදීම 2යි m. මේක කොහොමද සුළු කරන්නේ? මේකෙත් බලනවා කැපෙන ඒවා තියනවාද කියලා. ඉතින් අපිට සම්පූර්ණයෙන් 2m කියන පදයට 2m කියන එක 1යි මේක 2m ට 2යි. එහෙම නැත්නම් මෙහෙම කපතයි. m ට m කැපෙනවා. එහෙම අපිට හිතලා ඊට පස්සේ 2ට 2 ඒවා 1යි 7ට 2 ඒවා 2යි කියලා ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ උඩ වැඩි කරනවා 2 වරක් 3 6යි. බෙදීම යට වැඩි කරනවා. මෙතන 1යිනේ තියෙන්නේ. ඒ කියන්නේ කැපිලා ගියා. ඒකින්ද මුකුත් නැහැ කියලා හිතා ගන්නත් පුළුවන්. හැබැයි මෙතන 1 තමයි තියෙන්නේ. කොහොම එක් කරත් 1යි. 5යි n කියන එක දානවා. ඉතුරු වෙලා තියෙන එක එහෙම නැත්නම් ගුණ කරලා අපි ගත්තත් e වෙනි ගාන. x දාන එක බෙදීම 8 වැඩි කිරීම 2x බෙදීම x දාන 1. ඉතින් අපිට කෙලින්ම අපිට පේනවා මේ x දාන එකට මේ x දාන එක කපන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ මෙතන 2ට 2 ඒවා 1යි. ඊට පස්සේ 8ට 2 ඒවා 4යි. දැන් උඩ වැඩි කරනවා x විතරයි බෙදීම යට 4 විතරයි. f වෙනි ගාන. 3යි a ඍණ 6 බෙදීම 3යි a වැඩි කිරීම 1 බෙදීම a ඍණ 2. දැන් බලන්න මේ පළවෙනි එකේදී අපිට මුලින්ම අපි ගන්නවා සම්පූර්ණ පදයෙන් 3යි කියන පදේ එළියට ගන්න. 3 කියන පදේ එළියට ගත්තාම a ඉතුරු වෙනවා. ඊට පස්සේ 6 3ෙන් බෙදෙනවානේ 3ක් එළියට ගත්තාම. එතකොට 6 3ෙන් බෙදුවාම 2යි. හරි. ඊට පස්සේ යට 3යි a එහෙම දානවා. වැඩි කිරීම 1යට a ඍණ 2 කියලා දානවා. දැන් බලන්න අපිට සාධක එළියට ගත්තාම මේ a ඍණ 2 කියන සාධකයට මේ a ඍණ 2 කියන සාධකේ කපන්න පුළුවන්. ඊට පස්සේ වැඩි කරාම 3යි බෙදීම 3යි a. එතකොට 3ට 3 කපන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ එනවා 1යට a කියන එක. අපි හදන g වෙනි ගාන. x වර්ගය බෙදීම 2y ධන 5 වැඩි කිරීම 4y ධන 10 බෙදීම 3x. අපි මේක හදමු. ඉතින් x වර්ගය කෙනෙක් ගන්නවා 2y ධන 5. ඉතින් මේකෙදි සාධක එළියට ගන්න බෑ. ඊට පස්සේ හැබැයි මෙතනදී සාධක එළියට ගන්න පුළුවන් මේ පදේ 4y ධන 10 කියන පදේ. මේකේ පොදු සාධකයක් විදිහට අපිට ගන්න පුළුවන් 4 ගන්න බෑනේ. 10 බෙදෙන්නේ නැහැනේ 4ෙන්. ඉතින් අපිට මෙතන ගන්න පුළුවන් 2ක් එළියට. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා 2y කියන එක. ධන 5ක් ඉතුරු වෙනවා. හරිනේ. දැන් බලන්න 2 වරක් 2 4යි y හැදෙනවා. 2 වරක් 5 10 හැදෙනවා. හරිනේ. බෙදීම 3x. දැන් බලන්න මෙන්න මේ සාධකයට මේ සාධකේ කපන්න පුළුවන්. එකමනේ තියෙන්නේ 3y ධන 5ට 3y ධන 5ක් කැපෙනවා.
ඊට පස්සේ අපි බලමු තව මෙතන x එකක් තියෙනවනේ එකේ බලයක්. එතකොට මේ එකක් කැපිලා ගිහිල්ලා මෙතන එකයි ඉතුරු වෙන්නේ. හරි ඒක මම දැම්මේ නෑ කොහොමත් එකනේ. හරි ඊට පස්සේ බලන්න මේ x දෙකෙන් වැඩි කරාම 2x බෙදීම මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 3 විතරයි. h වෙනි ගාන m වර්ගය ඍණ 4 බෙදීම m ධන 1 වැඩි කිරීම m වර්ගය ධන 2යි m ධන 1 බෙදීම m ධන 2. මේ පළවෙනි එක අපිට කඩා ගන්න පුළුවන්. මම ඒක කඩලා පෙන්නන්නම්. m වර්ගය ඍණ 4 කියන පදය මේ m වර්ගය කියන්නේ වර්ග පදයක්. මෙතන අනිවාර්යයෙන්ම ඍණ තියෙන්න ඕනේ. නැත්නම් මේක කඩන්න බෑ. 4 දෙතේ 2 වර්ගය කියලා. ඊට පස්සේ මේක දෙතේ m ඍණ 2 වර m ධන 2 කියලා අපිට ලියන්න පුළුවන්. හරි. ඉතින් ඒක හිතින් කඩලා කෙලින්ම අපිට මෙතනට ආදේශ කරන්න පුළුවන්. අපි එහෙනම් ඒක කෙලින්ම ආදේශ කරමු. එතකොට මෙතනට එන්නේ m ඍණ 2 වර m ධන 2. ඊට පස්සේ m ධන 1. හරි. වැඩි කිරීම මේක කොහොමද කඩන්නේ? අතර මේකත් වෙන වෙනම කඩන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්න. m වර්ගයේ ධන 2යි m ධන 1 මේක හදන්නේ වර්ග පදයේ ඉස්සරහා තියෙන සංගුණකයෙන් ඒ කියන්නේ එකකින් වැඩි කරන්න ඕනේ මේක. මේ නියත පදය. එතකොට එක් වරක් එක එකයි ගුණ කරාම එක හැදෙන්නත් එකතු කරාම ධන 2 හැදෙන්නත් සංඛ්‍යාව මොකද්ද? සංඛ්‍යාව මොකද්ද? සංඛ්‍යාව මොනවද කියන එක තමයි අපිට ඕනේ. ඊට පස්සේ ගුණ කරාම එක හැදෙන්න නම් අනිවාර්යයෙන්ම එක් වරක් එක වෙන්න එපා. එතකොට තමයි එක හැදෙන්නේ. හරිනේ. කොහොමද ධන එකක් හැදෙනවා. මේ දෙකම දාන්න. ඊට පස්සේ මේ දෙක එකතු කරාම කොහොමද දෙකක් හැදෙනවනේ. එක ධන එක කොහොමද දෙකක් හැදෙනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. m වර්ගය ධන m ධන m ධන 1 කියලා. කොහොමත් ඕන 1m 1m කියලා දාන්න පුළුවන්. මෙතනින් m එකක් තමයි කුට්ටියක් ලෙස සලකනවා. මේක කුට්ටියක් ලෙස සලකනවා. එතකොට කුට්ටි දෙකක් තියෙනවා. එතකොට මේ කුට්ටි දෙකෙන් පොදු එකක් විතර ගන්න. මෙතනින් m එකක් පොදුයි. ඊට පස්සේ ඉතුරු වෙනවා m ධන 1. මෙතනින් ධන එකක් විතර ගන්න. එතකොට m ධන 1 ඉතුරුයි. හරි. ඊට පස්සේ මේ m ධන 1 පොදුයි කියලා ගන්නවා. තව m ධන 1ක් ඉතුරු වෙනවා. හරි. ඕනනම් අපි මේ උත්තරේ හරිද කියලා බලන්නත් පුළුවන්. හරි. මම ඒක සුළු කරන විදිය පෙන්නන්නම්. m ධන 1 වර m ධන 1. ඉතින් මේක සුළු කරන්නේ මෙහෙමයි. මේ කියන්නේ මේ පදයෙන් ගුණ කරන්න කියලානේ. එතකොට මේක ඇතුලේ පද දෙකක් තියෙනවා. මේක ඇතුලේ පද දෙකක් තියෙනවා. එතකොට මේ පද දෙකෙන්ම මේ කුට්ටිය ගුණ කරන්න ඕනේ කියන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ එකෙන් මේ සම්පූර්ණ කුට්ටිය ගුණ කරනවා. ඊට පස්සේ මේකෙන් මේ සම්පූර්ණ කුට්ටිය ගුණ කරනවා. තේරෙනවද? එතකොට එහෙම කරන්නේ කොහොමද? m ගෙන් මේ සම්පූර්ණ කුට්ටිය. එතකොට m ධන 1 ගුණ කරනවා. ඊට පස්සේ මේකෙන් ධන 1කින් ආයි සම්පූර්ණ කුට්ටියම ගුණ කරනවා. හරි. ඊට පස්සේ m ගුණ කරාම m වර්ගය මේක වැඩි කරාම m මේකෙන් මේක වැඩි කරාම m 1m තමයි m. ඊට පස්සේ එක් වරක් එක 1යි. හරි. දැන් m වර්ගය මේ දෙක එකතු කරාම ධන 2යි m ධන 1 හැදෙනවා. අපි හරිය උත්තරය ආවා. එහෙනම් සාධක දෙක වෙන්නේ m ධන 1 වරක් m ධන 1. අපි ඒකත් සාධක කරලා ලියා ගන්න. m ධන 1 වරක් m ධන 1. හරි. බෙදීම m ධන 2. හරි. දැන් අපි බලනවා කැපෙන ඒවා තියනවද කියලා. ඇත්තටම කැපෙන ඒවා තියෙනවා. මේ m ධන 2ට මේ m ධන 2 කපලා දාන්න පුළුවන්. මේ m ධන 1ට මේ m ධන 1 කපලා දාන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ උඩ m ඍණ 2 වරක් m ධන 1 යට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. එකමනේ තියෙන්නේ. එතකොට එකෙන් බෙදුවාමත් එකමයි. ඒ කියන්නේ මේ යට මුකුත් නැහැ කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. එතකොට අවසාන උත්තරය වෙන්නේ m ඍණ 2 වරක් m ධන 1 ගන්න. x වර්ගය ඍණ 5x ධන 6 බෙදීම x වර්ගය ඍණ 1 වැඩි කිරීම x වර්ගය ඍණ 2x ඍණ 3 බෙදීම x වර්ගය ඍණ 9. ඉතින් මම මේක වෙන වෙනම මේ පද සාධක කඩා ගන්න ඕනේ. සාධක කළා තමයි ආදේශ කළා තමයි අපි මේ ගාන හදන්න ඕනේ. මම ඉතින් වෙන වෙනම සාධක කළලා මුලින් පෙන්නන්නම්. ඉතින් මුලින්ම x පළවෙනි එක x වර්ගය ඍණ 5x ධන 6 සාධක කඩන විදිහ මම පෙන්වන්නම්. මුලින්ම අපි මේ නියත පදේ, ඒ කියන්නේ ධන 6ට සාධක දෙකක් හොයාගන්න ඕනේ. මැද පදේ, ඒ කියන්නේ ඍණ 5 හැදෙන විදිහට. ඔයාලට කෙලින්ම ඔළුවට එනවා ඇති 6 වරක් 1. ඉතින් 6 වරක් 1 වැරදි. මොකද
6 වරක් එක 6 ධන 6ක් හදාගත්තායි. හැබැයි ඍණ 5ක් හදද්දී ඒ කියන්නේ දැන් මෙතනට ඍණ 5ක් හදන්න නම් ඍණ ධන 6ට ඍණ දීලා මෙතනට ධන දෙන්න ඕනේ. එහෙම එකතු කරාම ඍණ 5ක් හැදෙන්නේ. හැබැයි කවදාකවත් එහෙම හැදෙන්නේ ඍණ 6. ඉතින් ධන 6 නෙමෙයිනේ හැදෙන්නේ. එතකොට මේ සාධක නෙමෙයි මේ සාධක දෙක නෙමෙයි මේකට ගන්න වෙන්නේ. ඉතින් මේකට ගන්න වෙන්නේ 3 වරක් 2 කියන එක. 3 වරක් 2 6යි. හරිනේ ධන 6ක් හැදෙනවා. එතකොට මෙතන දෙකටම ඍණ 2 ඍණ දැම්මහම ඍණ 5කුත් හැදෙනවා. එතකොට අපිට මේ කෙලින්ම ලියතයි x ඍණ 3 වරක් x ඍණ 2 කියලා අපිට ඒක කෙලින්ම ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි එක. ඒක යට තියෙන එක අපි සාධක කන්න විදිහම පෙන්නනවා. x වර්ගයේ ඍණ 1. ඉතින් මෙතන x වර්ගය පදයක් විදිහට තියෙන එකක් ලියා ගන්නවා වර්ගයක් විදිහට. හරිනේ. එක ලියත හැකිනේ එකේ වර්ගයේ විදිහට. ඊට පස්සේ මේක අපිට කරදා x ඍණ 1 වරක් x ධන 1 කියන කඩන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා ඊළඟ ගානට තුන්වෙනි එක. ඒ කියන්නේ මේක x වර්ගය ඍණ 2x ඍණ 3 මේ කොහොමද කඩන්නේ? මේකෙදිත් අපි බලා ගන්න ඕනේ ඍණ 3 හැදෙන්නත් ඕනේ. ඒ වගේම සාධක දෙකක් ඕනේ තව ඍණ 2 හැදෙන්නත් ඕනේ. ඉතින් 3 වරක් එක ගම්මු අපි. 3 වරක් එක ගත්තාම 3 හැදෙනවා. එතකොට ඍණ 3 හැදෙන්න නම් මෙතනට ඍණ දැම්මම ඍණ 3 හැදෙනවා. එකතු වුණාම ඍණ 2ක් හැදෙනවා. එතකොට මෙතන සාධක දෙක වෙන්නේ x ඍණ 3 වරක් x ධන 1 කියන එක තමයි සාධක දෙක වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එක කඩන විදිය බලා ගන්න. ඊට පස්සේ ඊළඟ එක කඩන්න මෙන්න මෙහෙමයි. ඊළඟ සාධකය කඩන විදිය x වර්ගය ඍණ 9 මේකත් x පදයේ වර්ග පදයක් විදිහට තියෙනවානේ. ඒක එහෙම ලියනවා. 9ත් වර්ග පදයක් විදිහට ලියනවා. 9 කියන්නේ 3 වර්ගය. ඊට පස්සේ මේක කරත x ඍණ 3 වරක් x ධන 3 කියලා. හරිනේ. දැන් අපි ඒවා කෙලින්ම සාධක කඩපු ඒවා ආදේශ කරමු. ඉතින් පළවෙනි එක ආදේශ කරාම අපි බලමු දැන් අපිට පළවෙනි එකේදී සාධක කැඩුවාම ආවේ x ඍණ 3 වරක් x ඍණ 2නේ. හරි. ඊට පස්සේ යටට ආවේ x ඍණ 1 වරක් x ධන 1 කියන එක තමයි ආවේ. ඊට පස්සේ වැඩි කිරීම මෙතනට ආවේ x ඍණ 3 වරක් x ධන 1 කියන එක තමයි මෙතනට ආවේ. බෙදීම මෙතනට ආවේ x ඍණ 3 වරක් x ධන 3. දැන් බලන්න කැපෙන ඒවා තියනවාද කියලා. උඩයි යටයි. බලන්න කැපෙන ඒවා නම් තියෙනවා. මේ x ඍණ 3ට මේ x ඍණ 3 කැපෙනවා. ඊට පස්සේ බලන්න මේ x ධන 1ට මේ x ධන 1 කැපෙනවා. ඊට පස්සේ තව කැපෙන ඒවා තියනවාද? තව කැපෙන ඒවා නැහැ. එහෙනම් අපි ලියනවා x ඍණ 2 වරක් x ඍණ 3 බෙදීම x ඍණ 1 වරක් x ධන 3 කියලා අපි ලියනවා. හරි. මීට වැඩි එක සුළු කරන්න බෑ. 7යි එක අභ්‍යාසයේ අපේ අන්තිම ගාන j වෙනි ගානට a වර්ගයේ ඍණ b වර්ගය බෙදීම a වර්ග ඍණ 2ab ධන b වර්ගය වැඩි කිරීම 2a ඍණ 2b බෙදීම a වර්ගයේ ධන ab. ඉතින් මේකේ සම්පූර්ණ සාධක කැඩීමක් තියෙන්නේ. අපි මේක කරතේ අපි කලින් මම ඔයාලට උදාහරණ පෙන්නුවා. ඒ විදිහට මම කරනවා a ඍණ b වරක් a ධන b කියලා. මම කලින් ගාන වල කඩන විදිහ මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට මම මේක කැඩුවා. හරි. මේකදී කොහොමද කඩන්නේ? අපි මේක බලාගමුකෝ. ඉතින් මෙතන තියෙනවා අපි වර්ගායතය කියලා දෙයක් ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ මෙතන වර්ගායතය කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. මේක සුළු කරන්නේ පළවෙනි පදයේ වර්ගය කියන්නේ මේ a ගේ වර්ගය. හරි. ඊට පස්සේ පද දෙකේ ගුණිත. තියෙන්නේ පද දෙකයි. a b. ඉතින් මේ පද දෙක ගුණ කරනවා. එතකොට a b ගුණ කරනවා. හැබැයි මෙතන ධන a මෙතන ඍණ b. එතකොට ධනයි ඍණයි ගුණ කරාම උත්තරේ එන්නේ ඍණ. හරි. ඊට පස්සේ දැන් මෙතනින් ඍණ ab කියලා එනවනේ. පද දෙකේ ගුණිතයේ දෙගුණය එනවා. එතකොට ඍණ 2යි ab වෙනවා. ඊට පස්සේ දෙවෙනි පදේ වර්ගය. එහෙනම් ඍණ b ගේ වර්ගය තමයි ධන b වර්ගය. හරි. ඉතින් මේකම තමයි මෙතනට ආවෙත්. එහෙනම් මේකේ සාධකය වෙන්නේ a ඍණ b ගේ වර්ගායිතය. එතකොට a ඍණ b ගේ වර්ගායිතය කියලා අපිට කඩන්න පුළුවන්. සාධකය a ඍණ b ගේ වර්ගායිතය. හරි. ඉතින් මෙතනින් දෙකක් එළියට ගන්න. දෙකක් පොදුවේ. ඊට පස්සේ a ඍණ b කියලා ඉතුරු වෙනවා. මෙතනත් a එකක් එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ a ධන b කියලා එකක් ඉතුරු වෙනවා. හරි. a වර්ගය හැදෙනවා.
AB කියලා එකක් හැදෙනවා. මෙතනින් 2A ඍණ 2යි B කියලා හැදෙනවා. හරි දැන් කැපෙන ඒවා තියනවාද කියලා බලනවා. A ධන B ට A ධන B කැපෙනවා. ඊට පස්සේ මෙතන A ඍණ B එකක් තියෙනවා. මෙතන දෙකක් තියෙන එකේ එකක් කැපෙනවා. හරි. ඊට පස්සේ තව කැපෙන ඒවා තියෙනවද කියලා බලනවා. තව කැපෙන ඒවා තියෙනවා. මේ A ඍණ B ට මේ A ඍණ B කැපෙනවා. හරි. ඊට පස්සේ උඩ දෙක තියෙනවා යට A තියෙනවා. දෙක බෙදීමේ තමයි අන්තිම උත්තරේ. හරි අපි 7.1 අභ්‍යාසය සම්පූර්ණයෙන් හැදුවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි 7.2 අභ්‍යාසය සම්පූර්ණයෙන්ම හදමු.